ඇගයාම ශෝකයෙන් පීඩිත වී ස්වාමීන් වහන්සේට යාචනා කරමින් අඬා සිටියාය.
දෙවියන් වහන්සේ යාඥා කළා. බලන්න. ඒ දෙවියන් වහන්සේ යාඥා කළා වහන්සේ අපේ ජීවිතේ එක සාමයල් දාවිද පදයි. අධ්‍යාපනය. එහෙනම් අපිට වේදනාව වෙනවා කාම දන්නවනේ. किसी का मनुष्य का रहने का किसी का मनुष्य का वो संसार के मनुष्य ऊपर वेदना और बात करना एमना वो वेदने अगर मेरे को ये नहीं ओके जीवित रहना उनका आहार दे देना एक समाज में शो के वेदना की विधि रहेगा वो अपना देवियन मानसिक समझ एमना देवियन मानसिक स्थिति मनुष्य थोड़ा इतराए एक ऐसा लोग इस समाज में इनके में एक व्यवस्था है मेरा एक और ඇබාරයක් වෙමින් සේනාවල ස්වාමීන් වහන්සේ ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මාසෙතර ඔබගේ මෙහෙකාරී මතක නැති නොකර ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම් ඔහුගේ ජීවිතයේ සැබදාටම ඔහු ස්වාමීන් වහන්සේට දෙන්නේ දැන් මිනිහත් ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේ යයි කිව්වා. सामूल के अनागत चूरेगे अम्मा के मिला शोके पीड़ी दवा उन हंसी भी अनहना ऐ दरोने दरोने सा आयो समाज में मुंह करना समाज में निभा करना परंतु ठीक है हमारा दरोने नहीं मालूम है अब तो आदमी दरोने नहीं और ये क्या नहीं बड़ा का पास लगा नहीं अब क्या नहीं मगर क्या नहीं दरोने क्या क्या अब क्या अल्लाह समाज में क्या नहीं तो की भाषा और क्या Wanda Istri के मां प्रभु में सामुएल के अम्मा अनहना दिवस से दिया इधर में ए बार कितना ए बार समय मगे दको इतना फसे हमें दको पूजा से पूजा करना दिव्य भाषा से रवे पूजा करना गया और हमारे माता पूछ के सामुएल के अनाथ का पूरा दिव्य से एवं ඔබේ ජීවිතයේ සමාජික ඔබේ හැමතැනම ඔබ කොම්මෙන්ට් ඔබේ ජීවිතයේ මාක්ෂෝපේ පාගරන දුවා අපේ දෙවියන් වහන්සේට ඔබ යාශ්‍රා කරනකොට ස්වාමීන් වහන්සේ ඔබට දෙන්නේ මොකද්ද? පහළවත් වදේ ඔබට දෙන්නේ. පහළවත් දුර ඔබට දෙන්නේ. දෙවියන් වහන්සේ කාමක සාමරණාවක් ඔබට තමයි. ඒකට හේතුව තාමිනේ. ආවද? සාමුල් කියන රජුම ආනේ උදරන්තර කොට බලයක් දෙවියන් වහන්සේ දුන්නා. दावीद को आने पर माले दुन्ने इच्छा ए सामोल की अम्मा खाना दावा अरुआ इधर दावा सामोल नाम क्या होता है और ये क्या हाल है अन्ना सा पेनेना और अन्ना सा पेनेना अन्ना के लिए क्या हमारे देवे मनसी के मोड़ दे और तुमने देविया मां से डायरेक्ट कथा करो सामुएल के अनागत का भीड़ काम देवा अन्ना देविया मां से थोड़ा करते के सिया गुना अदोब वेदना की मत ये देविया मां से स्वयं आयो काम करा समाज काम करा ऐडे juga मत स्त्री समाज का मंदिर आपे आपे जानना मत इससे कभी के दो के भाषा में इतने टाइम पर आपको हमारा मत नहीं है अभी देर पूरा बना हो रहा है अरे दासों खाना खाने वगैरह आपको ये अबे हम ये लगे ना भाई ये मम्मा डाला है मम्मा
දිව්‍ය මානසිකේ අනාගතය කරනවා. අද ඔබේ ජීවිතේ ඔබ හදන අවස්ථාවකදී ඔබේ ජීවිතේ වෙනස් වෙන අවස්ථාවකදී ඔබ වඩා කරනෝනේ ඔබ මානසික ඉදිරියට යනෝනේ දිව්‍ය මානසිකේ ගිහිලා මේ අනාගත අනාගතය කරනවා. ඔබේ ජීවිතේ පරිවර්තනය කරනවා දිව්‍ය මානසිකේ තමයි. ඒ යේසුස් වහන්සේ විතරයි ඔබේ ජීවිතය වෙනස් කරනවා. මේ පුණ්‍ය ජීවිතේ දිව්‍ය මානසිකේ වෙනස් කරනවා. මොනතරම් වීදිමත් මොකක්ද? අය දුක වේදනා පීඩා නිමුත තමයි දිව්‍ය මානසිකේ සුවඳ දිව්‍ය මානසිකය තෝරා කරගත්තේ. අපේ අපේ ජීවිතවල ඒක දිහා අපේ ජීවිතවල දිනවද? නෑ. ඒක නේද ඔබේ වශයෙන් ආයේ දිව්‍ය මානසිකේ මේ අන්නවගේ කාන්තාවක් වෙන්න මේ අන්නවගේ ඔබගේ ජීවිතේ මොකද ඇතම කාන්තාවක් වෙල මේ සම්මත වෙන අනාගත වස්තුවේ මවවෙන කරන් මේ අපේ සුමා අපියේ ඔබේ භාෂාව පිළිගන්න තිබුණා මොනතරම් සුන්දරේ ගර්භය ඒ සම්මත වෙන අනාගත වස්තුවේ පිළිගන්න කරනවා දිව්‍ය මානසිකේ ඒක තෝරගත්තා ඒ අපේ ජීවිතේ ඔබ මොකද කරනවා මේ මනාගේ දුකේ පිළිගන්නවා පිළිගන්න මානසික සුවඳ ඒ වගේ තමයි සමාන කළාට ඔබේ ජීවිතේ මරණ සෙවනේ විද්‍යාවේ යහක නේ සමහර ගෝවලා ඉන්නකොට ස්වාමීනි මාව නැයිද මගේ ජීවිතේ උන්වහන්සේ සමහර වෙලාවට චෝදනා ගොඩක් වෙලාවලදී හැබැයි උන්වහන්සේ මොකද කරනවා ඔබත් සමහර අපි ඔක්කොම වචනේ एक राजा විශ්සීකරේ එක රාජා බලන්න මේ එසේනියාමනි රාජුෝ මරණ සම්ම ඔගේ ඒ ආරාධනා කරසු ඉසායා තීරේ කරා මෝ මරණ උදලේ කියලා ඔබගේ ජීවිතේ යම් මනුෂ්‍ය කියයි මෙයාගේ කාලේ අවසානයේ මෙයා මැරෙන්න ඉන්න කෙනෙක් එහෙම නැත්නම් මෙයා මෙහෙම වෙන්න කෙනෙක් කියලා නොයෙක් කලාවතර අපෝ වෙව නැත්නම් කුජ වෙවල කියලා තිබුණු ජීවිතේ නැත්නම් ඔබේ දවල්ට කියලා නේ හැබැයි ඒ වෙනස්කම් පාඩම් මේ දිව්‍ය මහසේන ඒ වගේ කේසිකේ රජුනල නානාවතු යසෝයාට කියනවා ආල ජීවිතේ අවසාන කාලේ හැබැයි ඔහු මාතනේ ඔබ දැක්කලා මාත් වේවලට පොඩේ ඒ කාලයේදී එසෙකියා රෝගීව මරණාසන්න විය. ආමෝස්ගේ පුත්‍ර වූ යෙසායා අනාගත වක්තු ඔහු ළඟට ඇවිත් නුඹේ ගෙදර කාරණා බේරා තබා ගන්න. මක්නිසාද නුඹ මැරෙන්නේය. ජීවත් නොවන්නේ කියා ස්වාමීන් වහන්සේ කියන සේකයි ඔහුට කීවේ. අද කියන්නේ දැන් ජීවිත දිවිවලයි අනාගත වස්තුවල කිව්වොත් ඒ කාලේ කිව්වොත් කිව්වම තමයි වචනේ ජීවිත දිවිවලයි ඔබ ඔබේ ජීවිතවල සමහර අනාගත වස්තුවල මානව ඒ වගේ කෙනෙක් සති තුනයි ජීවත් වෙන්න කියන කාලේ දුන්නේ සති තුනයි ජීවත් වෙන්න ගමන් නැහැ ඔයාලා රාජකාරී ජීවිත නැහැ ආවගේ ඉතර සෝනේ අවිලා යාචනා කරලා සති තුනක් කියලා ජීවත් වෙන කෙනා මිනිසයා තාම ජීවත් වෙනවා. හැබැයි ඇගේ චූටි අරියක්ෂයාට ආපෙනසා පොඩි වේදනාවක් දීලා පොඩි ඔපරේෂන් එකක් කරලා ඇය වේදනාව සම්දාලා තියෙනවා. හැබැයි අයට සතුටුන ජීවත් වෙන කෙනෙක් මිනිසයා දැන් අවුරුදු 3කට ජීවත් වෙනවා. අවුරුදු 3කට ජීවත් වෙනවා. හැබැයි පොඩි පීඩාවක් අපව අය වෙනවා සදාගෙන අවුරුදු සතුටුන ජීවත් වෙන්න හැකි මිනිසයා අවුරුදු 3 ජීවත් වෙලා පොඩි පීඩාවක් අපව වෙනවා සත්‍යය. මේ එසේදී අර චුට්ටක් වගේ අද මරන්නේ යන්නේ. මරන්නේ යන්නේ. බලන්න අවුරුදු දෙකකින් දුරපතේ ප්‍රශ්න කියනවා. ඒ විට ඔහු තමාගේ මුහුණ බිත්තිය ලෙසට හරවාගෙන ස්වාමීන් වහන්සේට යාචනා කරමි. අවවාද ස්වාමීන් වහන්සේ
සැලකමින් සම්පූර්ණ සිතකින් ඔබ ඉදිරියේ ඇසිර ඔබගේ ඇස් හමුවේ හරිම තිබුණේ කළ බව සිහි කරගන්න. සම්පූර්ණ සිතකින් ඔබ කීරේ හරහා සැලකමින් සබවින්න සම්පූර්ණ සිතකින් ඔබ ඉදිරියේ ඇසිර ඔබගේ ඇස් හමුවේ හරිම තිබුණේ කළ බව උන්වහන්සේගේ ඇසවේ හරිම තිබෙන දේ තමයි කරන්න ඕනේ. අපිට මොනවද කරන්න බෑ. උන්වහන්සේ